39 වෙනි ප්‍රශ්න බලන්න. 39 වෙනි ප්‍රශ්න තියෙන්නේ ද්වි භාජනයක් තියෙනවලු. මෙන්න මේ ද්වි භාජනය ඇතුලේ තියෙනවලු පරිමාව ද්වි භාජනය තුල පීඩනය මෙච්චරක් වෙන බිඳුවයි ඔක්සිජන් වායුව 3.2ක් තියෙනවා. සෙල්සියස් බිඳුවේදී ඔක්සිජන් වායුව 3.2ක් තියෙනවා. මම මෙතන ඉස්සල්ලාම මවුල ගන්න ඔක්සිජන් හදන් ඉන්නම්. ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ වෙන්නේ අපිට. ස්කන්ධයේ 3.2 ග්‍රෑම් හින්දා මෞලික ස්කන්ධයේ ඔක්සිජන්ගේ 1632යි ග්‍රෑම් මවුලයට සූත්‍රපමට එනවා මවුල දශමික. මේ භාජනය සම්පූර්ණ ඒකත් කරලා හදලා තියෙනවා. එහෙනම් මෙන්න ඒ භාජනය. පරිමාව B කියලා දීලා තියෙන්නේ 1.2යි 10.5යි පීඩනය 273යි කෙල්වින් කරොත් මවුල ගන්න 0.1යි මවුල තියෙනවා. ඕනනම් මට මේ දත්තටකින් මෙයාගේ පරිමාව ගන්න කරන්න පුළුවන්. තවත් විභාජනයක් තියනවලු වෙනම. දැන් මේ භාජනය නෑ එකතු කරනවා කියලා කියනවා. එතකොට එකතු කරපුවාම හැදෙන භාජනයේ ප්‍රමාණය 2යි වෙනවනේ. මේක හිතන්න 2යි කියන්නේ. ඒකලා ඒක රත් කරනවලු 17කට. 17 රත් කරනකොට මෙයාගේ උෂ්ණත්වය 290 කෙල්වින් මේ කියන්නේ. මෙයාගේ පීඩනය එක වැඩි කිරීම 10.5 කරනවා. මේ එක වැඩි කිරීම 10.5 පීඩනය වෙන්න මෙයාගේ දැන් ඔක්සිජන් තියනවා කියලා කිව්වේ 0.1යි මෝලනේ. ඊට අමතරව පිටින් එකතු කරනවලු x කියන වායුව. මේ x කියන වායුවෙන් හින්දා තමයි මෙයා ඇතුළට දානවා. ඒක තමයි මෙයාගේ පීඩනය වැඩි වෙන්නේ. හේතු දෙකක් හින්දා පීඩනය වැඩි වෙනවා. එකක් මෙතන උෂ්ණත්වය තිබ්බ 273. ඒ 273 දැන් 290 දක්වා වැඩි කරා. පරිමාව වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරනවා. පරිමාව වැඩි කරපුවාම මේ ඔක්සිජන්ගේ මේක තියෙන ඔක්සිජන් විතරනේ. ඒ ඔක්සිජන් මෙතන එනකොට පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. භාජනයේ පරිමාව වැඩි නම් පීඩනය අඩු වෙනවා. ඒ වගේම භාජනයේ උෂ්ණත්වය වැඩි කරනකොට අංශවල චාලන ශක්තිය වැඩි වෙලා ගැටීම් වැඩි වෙලා පීඩනය වැඩි වෙනවා. එහෙනම් මෙතන යනකොට පීඩනය අඩු වෙන්න හේතුවක් තියෙනවා. පීඩනය වැඩි වෙන්න හේතුවක් තියෙනවා. ඊට අමතරව එක්ස් කියලා වායුව දානවා. ඒකත් පීඩනය වැඩි වෙන්න හේතුවක්. ඒ කියන්නේ මේ භාජනය තුල පීඩනය කියලා කියන්නේ මේ ඔක්සිජන්ගේ පීඩනයයි මේ එක්ස් කියන පීඩනයයි දෙන්නම එකතුව තමයි එක වැඩි කිරීම 10 තමයි මේකට රටමිතුව කියන්නේ. මේකට මෙයාගෙන් දාන්නේ ග්‍රෑම් 3යි. අපෙන් අහන්නේ මෙයාගේ මෞලික ස්කන්ධය කියලා. දැන් මෙතන B පදේ දන්නේ නැති හින්දා මම වෙන වෙනම ගාන හදනවා නම් මට මෙතනින් B හොයාගන්න වෙනවා. එහෙම නැත්නම් B කැපිලා යන ගාන හදන්නත් පුළුවන්. අපි ඉස්සල්ලා පරික්‍රමයේ V කැපිලා යන විදිහට ගාන හදමු. ඒතර අපි කරන්නේ මෙන්න මේ දත්තර ටික පාවිච්චි කරලා මට ගාන දෙන්නේ. මෙතන මම පළවෙනි පද්ධතියට පීස් මනේ නඩ ගන්නවා. පළවෙනි පද්ධතියේ පීඩනය 1.12යි 10.5යි නිව්ටන් වර්ග මීටරයට පරිමාව අපි ගන්න V කියලා. මවුල සංඛ්‍යාව ඔක්සිජන් විතරයි තිබෙන්නේ 0.1යි මවුල. R වලගේ මම R කියලා ගන්නම්. P වලගේ 273යි කෙටේ. පළවෙනි සතිය. මම දෙවෙනි පද්ධතියෙන් දාන්නම්. එතකොට එන්නේ පීඩනය එක වැඩි කිරීම 10යි. නිව්ටන් වර්ග මීටර පරිමාව V කියලා එන්නේ. මෙයාගේ මවුල සංඛ්‍යාව 0.1 ධන මම x කියලා හිතන්නේ. මට උඩ x දැම්ම ඉන්න මම මෙතන x නතුව වෙන එකක් දාගන්න. මම මෙතන කරන්න ඇස්ති මෙයාගේ මවුල සංඛ්‍යාව මට ඕන. අපි හිතමු මෙයාගේ මවුල ගාන සිම්පල් a කියලා. එහෙනම් මවුල ගාන a හින්දා දශම a වෙනවා. වැඩි කිරීම r උෂ්ණත්වය 290 තියෙන එක වෙනවා. නේද? මම දැන් කරන්නේ ප්‍රතික්‍රියා දෙක බෙදනවා. මේක බෙදුව දෙකෙන් මෙතන දාලා සිරුගන් පටන් ගන්නවා. එයාගේ එක බෙදනවා දෙකෙන් මම මෙතන බෙදන්නම්. මෙහෙම සමයකදී වෙනවා. R පද කැපෙනවා. B පද සිදු වෙනවා. 10.5 සිදු වෙනවා. ඒතකොට උත්තර කරන්නේ මෙයාගේ 1.1.2 බෙදන්න ඕන එකෙන්
සමානයි. මෙතන පුතේ දෙවෙනි අවස්ථාවේ පරිමාව v නෙවෙයි 2යි v වෙනවා. දැන් මෙතන පොඩි කරද්දක් තියෙන අපේ ආදර්ශ රූපයේ මෙතන v නෙවෙයි 2යි v වෙන්නේ. දෙවෙනි අවස්ථාවේ. මෙයාගේ 2යි v කියලා ආවේ එතන v පදේ කපලා ඉන්නවා. දෙකක් ඉතුරු වෙනවා. මෙතන උත්තරේ දෙකක් එනවා නැත්නම්. මේ පැත්ත හරි. අනිත් පැත්ත දශම 1 තියෙනවා. ඊට අමතරව 273 තියෙනවා. මෙතන බිඳුව දශම 1 ධන ඒ තියෙනවා. 290. දන්නේ නැත්te දශම 1යි ඒ වම් දශම 1යි ධන ඒ කියන එක නවත්ත කරන්න. එයා වුණොත් එහෙම දශම 1 වැඩි කිරීම 273 වැඩි කිරීම 2 ඊට වැඩි කරා. බෙදීම 290 වැඩි කිරීම 1.12. මේක සුළු කරොත් එහෙම උත්තරය සුළු කරලා දෙන්නම්. දශම 1 වැඩි කිරීම 273 වැඩි කිරීම 2 බෙදන්න ඕන 290 බෙදන්න ඕන 1.12. බල උත්තරය කරා 0.1 එහෙනම් 0.1 ධන ඒ සමානයි නේ උත්තරය. දැන් දැන් ඒ උත්තරොත් එහෙම 0.1යි අඩු කරන්න ඕන දශම 1ක්. ඒ කියන්නේ 0.06. එහෙනම් මෙයාගේ මවුල ගන්න දශම 6 දාලා තියෙනවා. අපි උඩ බලමු ආයේ දීපු එක. මෙන්න මෙතනද මවුල ගන්න එන්නේ වල දශම 6. තේරෙනවද? මෙන්න මෙතන මවුල ගන්න දශම 6. 0.6. ස්කන්ධේ ග්‍රෑම් 3 කියලා දීලා තියෙනවනේ. එහෙනම් මවුල ගන්න සමානයි ස්කන්ධෙ විදිහේ මවුල ස්කන්ධේ මවුල ස්කන්ධය විතර කරන්න ස්කන්ධෙ විදිහේ මවුල ගන්න ස්කන්ධය කියන්නේ ග්‍රෑම් 3යි. මෙයයි ගන්න 0.6යි. එතකොට සුළු කරොත් එහෙම 300 බෙදීම 6ක් කියලා. හරි වරක් 4 24යි. ඉතින් අර පහ තියෙනවා. මාතුලා. අර පහ 30යි. next. එනම් මෙන්න මවුල ස්කන්ධය. ග්‍රෑම් මවුලයට 50ක්. නම් මේක තමයි අපිට උත්තරේ කියලා ගන්න වෙන්නේ. යම් කිසි කෙනෙක් මෙන්න මෙතන උත්තරේ ගන්නකොට මම මේ පාඩේ ලියන්න. මෙතන උත්තරේ ගන්නකොට එයා මේකේ සුළු කිරීම ගත්තාම මෙන්න මෙතන සුළු කරලා එන උත්තරය 0.168යි මවුල වගේ ගත්තොත් තව දශම ස්ථානයක් ඉස්සරහට ගත්තොත් එහෙම කෙනෙක් එයාට එතකොට මෙතන සුළු කරපුවාම එනවා 0.168න් අඩු කරන්න ඕන දශම එකක් නේ. ඒතර එයාට එන්නේ මේ වෙනකොට 0.068යි වෙනවා. එයා ඒ උත්තරේ මෙතනට ගත්තොත් එහෙම මෙයා වෙනකොට අල්ස්කොතේ 0.068 කියන උත්තරය එයාට මේ වෙනකොට එන්නේ 44 වගේ උත්තරයක් ගන්න ඕනේ. මේ වගේ විකල්ප උත්තරයක් තියෙන්න පුළුවන්. ඒ ඔයා ගත්ත දශම ස්ථාන ගන්න අතරම. ඒක ලකුවට හේතුවක් කරගන්න එපා. දශම ස්ථාන සාමාන්‍ය දෙකකට ගත්තත් කමන්නේ. ලඝු වලින් හදනකොට දශම ස්ථාන හතරකට ගත්තත් කමන්නේ. ඒ අනුව උත්තරේ වෙනස් වෙනවා හැබැයි. ඒකෝනේ MCQ එකක් આવොත් ගැටලුවක් වෙනවා. ඒ මොකද දශම ස්ථාන හතරකට යන්න. එහෙම නැත්නම් ලොකු ගැටලුවක් නෑ.